ඒ වගේම පුංචි දෙයක් කියන්න හිතන පුතේ. අපි මේ ලෝකේ ආදරෙන් ලං කරගන්න කිසි දෙයක් කවදාවත් අපි ගාව තියෙන්නේ නැහැ. ජීවිතේ අපි ලස්සනයි, සුන්දරයි, හොඳයි කියලා අපි ආදරෙන් ලං කරගන්න දේවල් පරිස්සම් කරන්න කොච්චර උත්සාහ කරත් ඒ පරිස්සම අපිත් එක්ක තියෙන්නේ නැහැ. ඒක හැටි. වරද කාගේ? වරද දැන් ඔයා හිතන්නේ දාලා යන අය අතේ කියලා. නෑ. ඒක එහෙම හිතන්න එපා. වරද තියෙන්නේ පරිස්සම් කරන්න හදපු දේවල් දාලා ගියපු අය අතේ නෙමෙයි. වරද තියෙන්නේ අපි අතේ. මොකද අපි දන්නවා මේ ලෝකේ කවදාවත් වෙනස් නොවන දේවල් නැහැ. අපි දන්නවා, අපි අහලා තියෙනවා වෙනස් වන ලෝකයේ වෙනස් නොවන එකම දහම වන්නේ වෙනස් වීමයි. වෙනස් වීමත් වෙනස් කරන්න උත්සාහ කරන අපි වගේ සමාජයක ඉන්න ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක හැමදේම වෙනස් නොවී තියාගන්න, ළඟ තියාගන්න, සදාකාලිකයි කියලා හිතාගෙන ඉන්න අපි කොයි වගේ අයද? එහෙනම් මතක තියාගන්න. අපි කොච්චර ලස්සන දේවල් දැකලා ඒවා අධික මිල ගණන් දීලා ගෙනල්ලා ගෙදර තියාගෙන හිටියා. එහෙම නැත්නම් අපි ආදරෙයි අපිට අපේ ජීවිතයට ලං වෙච්ච හොඳම කෙනා මේ කෙනා තමයි කියලා අපි විශ්වාසයෙන් ළඟ තියාගෙන හිටියා. ඒ බැඳීම් හැම එකක්ම తాවකාලිකයි කියන එක තේරෙනකොට සමහරට අපිට හැමදේම ජීවිතේ නැති වෙලා තියෙනවා පුළුවන්. ඒ නිසා මතක තියාගන්න පුතේ. අපි උත්සාහ කරන්න ඕනේ හැම වෙලෙම යථාර්ථයේ තේරුම් ගන්න. බුදුහාමුදුර අපිට කියලා දීලා තියෙනවා අතාරින්න කියලා. අතාරින එක ඇතුළෙම ජීවිතයේ යථාර්ථය තියෙනවා. සමහරවිට ආදරෙන් ලං කරගෙන මේ දේ මගේ, මේක මගේ, මම පරිස්සම් කරන්න ඕනේ කියලා කොච්චර අපි උත්සාහ කරත් ඒ පරිස්සමට ආයුෂ නැහැ. ඒ නිසා තේරුම් ගන්න. කවදාවත් අපි හිතන විදිහට හැමදේම වෙන්නේ නැහැ.